රුවන්වැලි සෑයට ගියපු වෙලාවේ තරුණ පුතෙක් දුවගෙන ඇවිල්ලා මට වැඳලා කිව්වා හාමුදුරනේ මීට මාස 7-8කට කලින් මම එපා කරපු චරිතයක් කිව්වා. මං කවදාවත් හාමුදුර කෙනෙකුට වැඳලා නැහැ කිව්වා. මට පෙන්වන්න බෑ කිව්වා හාමුදුරුවෝ ඉස්සර. එතකොට ඒ කරන්න ඕනේ වැරදි වැඩ නොමග ගිහිල්ලා මත්කුඩු මත්ද්‍රව්‍ය නැත්තර නැති වෙච්ච ළමයි. දවසක් බස් එකක යනකොට ඒ බස් එකේ සමහර බස් තියෙනවල ටීවී දාලා බණ එහෙම දාලා තියෙනවා. ඒකේ බණක් දාලා තිබිලා මගේ ධර්ම දේශනාවක කොටසක් බලාගෙන ගියා කිව්වා. එච්චර ලොකුවට ඔලුවට ගියෙත් නෑ කිව්වා. නමුත් අහගෙන යනකොට චුට්ටක් හිත පිහිටියා කියලා. ඊට පස්සේ ඇවිල්ලා ඉතින් අර YouTube බලනකොට මගේ පොඩි බණක් අර මේ අර හාමුදුරුවෝ නේද කියලා ඇහුවා කියලා. එහෙම අහගෙන යනකොට රුවන්වැලි සෑය ගැන මම කියපු බණ චුට්ටක් ඇහිලා. ඒක හිතට වැදුණා. මේ ළමයා රුවන්වැලි සෑයට ගියා. ඒ ජීවිතේ පළවෙනි පාරට ගියා රුවන්වැලි සෑයට ගියාට බලාගෙන හිටියා කියලා මිනිස්සු වඳිනවා. මං වඳින්න දන්නෙත් නෑ කිව්වා. රවුමක් ගියා කියලා බලාගෙන ඉඳලා ගෙදර ආවා කිව්වා. හිත හැබැයි පැහැදුනා කිව්වා. ඒත් අර පරණ ජීවිතේ එහෙමයි බණ අහන්න පටන් ගත්තා කිව්වා. දැන් එක බණක් දෙකක් අහපුවාම බණම මතුවෙලා එනවා. YouTube වල වුණත් බණ අහනකොට ඒ දේශනාවම අපේම ධර්ම දේශනා උඩට මතුවෙලා එනවා. ඉතින් නිතර දැන් බණක් දෙකක් අහනවා. මොන වැරදි වැඩ කරත් හාමුදුරනේ මං රැයට බණක් අහනවා කිව්වා. එතකොට මට හිතෙනවා කිව්වා මෙහෙම ඉඳලා මං කොහේ යයිද? හැම වෙලාවෙම මං ගැන හිතලා රැයට මං සමහර ලාවට වෙවුලනවා කිව්වා. ඒ බණ ඇහෙනකොට බයත් හිතෙනවා කිව්වා. ඒ වුණාට මට හිත හදාගන්න හයිය තිබ්බේ නැහැ කිව්වා. ආයි අර පාප මිත්‍රයෝ එක්ක වැරදි වැඩවලට මැටෙනවා කිව්වා. ආයි දවසක් හිතුණා කිව්වා රුවන්වැලි සෑය ගැන බණ කීපයක්ම හොය ඇහුවා කිව්වා. ආයිත් ගියා කිව්වා. ගිහිල්ලා රුවන්වැලි සෑය වටේ ගිහිල්ලා වට දෙක තුනක් ගිහිල්ලා මිනිස්සු වඳිනවා. පැත්තක ඉඳන් චෛත්‍ය දිහා බලාගෙන හිටියා කිව්වා. හිතෙන් කීවා අනේ මට කල්යාණ මිත්‍රයෝ මුණ ගැස්සලා දෙන්න. මට වැරදි ටික හදාගන්න බුදුහාඳුරනේ මාව බේරගන්න මට උදව් කරන්න කියලා චෛත්‍ය දිහා බලාගෙන හිතෙන් කීවා කියලා ගෙදර ආවා කියලා. දෙවනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි පාරක් ගිහිල්ලා හයවෙනි පාර තමයි කිව්වා මල් ටිකක් අතට අරගෙන චෛත්‍ය වටේ ගිහිල්ලා බුදුන් වැඳලා චෛත්‍යයට ඔළුව තියාගෙන පන්සිල් ගත්තේ. කිව්වා හාඳුරනේ මං දැන් පන්සිල් රකින්න උත්සාහ කරනවා. ඒ වුණාට කැඩෙනවා. හැබැයි මම උත්සාහ ගන්නවා කිව්වා. මං හැමදාම බණ දෙක තුනක් අහනවා කිව්වා. දැන් මං පරණ යාළුවෝ මගේ නරක පුරුදු ගොඩාක් අතහැරියා කිව්වා. මං කොහොම හරි ධර්මය අල්ලනවා කිව්වා. බලන්න හිතේ තියෙන හයිය. එතකොට ජීවිතේ අපිට ධර්මය ඇහෙනකොට පෙර පින් තියෙන කෙනා මොන තැන හිටියත් එක බණපදයේ හැටි ජීවිතේ වෙනස් වෙනවා.